2026 ජූනි 30 වෙනිදා පෝලන්තයේ වර්සෝ නගරයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා ගමන් කළ සාමාන්‍ය මගී ගුවන් යානයක් හදිසියෙම ජාත්‍යන්තර ආරක්ෂකාංශවල දැඩි අවධානයට ලක් වුණා. මෙය ලොට් පෝලිෂ් එයාර්ලයින්හි එල්ලෝ 155 දරන ගුවන් ගමන. නමුත් ගමන අතරතුරේදී සිදු පොඩි දෝෂයක් නිසා බල්ගේරියාව, තුර්කිය සහ ඊශ්‍රායලය යන රටවල් තුනේම ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වුණා. මෙම එයාබස් A320 ගුවන් යානයේ සිට අහම්බෙන් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් 7.5.0 නම් විශේෂ ට්‍රාන්ස්පොන්ඩර් කේතය එහි ගුවන් නියමුවා විසින් රේඩාර් පද්ධතියට ඇතුළත් කරලා තිබුණා. ගුවන් සේවාවේ හදිසි ට්‍රාන්ස්පොන්ඩර් කේත 3ක් තිබෙනවා. 7.5.0 කියන්නේ ගුවන් යානයක් පැහැර ගැනීම. 7.6.0 සංනිවේදන බිඳ වැටීම. 7.7.0 සාමාන්‍ය හදිසි තත්ත්වයක්. මෙම කේත ගුවන් ගමනාගමන පාලකයන්ට යානයේ තත්ත්වය තත්පර කීපයකින් දැනගැනීමට උපකාරී වෙනවා. ගුවන් සේවා ලෝකයේ 7.5.0 යනු ඉතා බරපතල සංඥාවක්. එය හයිජැකින් හෙවත් ගුවන් යානයක් පැහැරගෙන ඇති බවට භාවිතා කරන ජාත්‍යන්තර හදිසි කේතය වෙනවා. මෙම සංඥාව ලැබුණු ගමන් බල්ගේරියානු ගුවන් හමුදාවේ MiG-29 ප්‍රහාරක යානා ගුවන්ගත කළා. නේටෝ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වුණා. ඉන්පසු ඊශ්‍රායල ගුවන් හමුදාව තම ප්‍රහාරක යානා දෙකක් යොදවා තත්ත්වය නිරීක්ෂණය කළා. ඒ වන විට යානයේ මගින් 180කට ආසන්න පිරිසක් හිටියා. තත්ත්වය තවත් සංකීර්ණ වුණේ ගුවන් ගමනාගමන පාලකයින්ට මෙම යානය සමග සංනිවේදනයේ ගැටලු ඇති වූ නිසා. ඒ හේතුවෙන් ආරක්ෂකාංශ මෙම සිදුවීම ඇත්තටම පැහැර ගැනීමක් වෙන්න පුළුවන් කියලා සැක කළා. ටෙල් අවීව් ගුවන් තොටුපළට ගොඩ බැසීමට යානයට අවසර ලැබුණේ නැහැ. සයිප්‍රසය ආසන්න මුහුදු ප්‍රදේශයේ වට කීපයක් පියාසර කරා. පසුව එය ආපසු හරවා බල්ගේරියාවේ බර්ගාස් ගුවන් තොටුපළ වෙත යොමු කෙරුණා. වාසනාවකට මෙන් පසුව තහවුරු වුණේ මෙය සැබෑ පැහැර ගැනීමක් නොවන බවයි. ඉතින් මේ සිද්ධියට හේතුව ගැන අදහස් දෙකක් ඉදිරිපත් වුණා. බල්ගේරියානු ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ට්‍රාන්ස්පොන්ඩර් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිසා මේ කේතය නිකුත් වූ බවයි. නමුත් LOT ගුවන් සේවය සහ තවත් සමහර බලධාරීන් ප්‍රකාශ කළේ නියමුවා අහම්බෙන් වැරදි කේතයක් ඇතුළත් කළා විය හැකි බවයි. අවසානයේ යානය ආරක්ෂිතව බර්ගාස් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සුවා. සියලුම මගින් ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා. කිසිදු ආරක්ෂක තර්ජනයක් නොතිබූ බව නිල වශයෙන් එහිදී තහවුරු කරගත්තා. මෙම සිදුවීමෙන් නැවතත් ලෝකයට මතක් වුණේ ගුවන් සේවා ලෝකයේ එක් වැරදි අංක 4ක් පවා රටවල් කීපයක ආරක්ෂක පද්ධති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමත් වන බවයි. මේ ගැන දැනගන්න තව කෙනෙකුට ෂෙයා කරන්න.